Hello everyone, welcome back to my YouTube channel. අද මම අරගෙන ආවේ morning study vlog එකක්. කාමරය අස් කරලා මම වැඩ පටන් ගන්න යන්නේ. කාමරේ කිව්වට ඇඳ විතරයිම අස් කරන්න තියෙන්නේ. මම ඊයේ මේසෙත් අස් කරලා අද කරන්න ඕන දේවල් ටිකක් ලියලා තමයි හිතාගත්තේ. දෙදස් විසිහය පටන් ගන්න කලින් මං ඉවර කරගන්න කියලා පාඩම් කොටස් වගයක් දාගත්තා. ඒකට මම ස්ටඩි චැලෙන්ජ් එකක් හැදුවා. ඉතින් මේ දවස්වල ඒක ෆලෝ කරනවා. බ්ලොග් එකේ ඉස්සරහට මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඇඳ අස් කරලා ඉවරයි. ඊට පස්සේ මම මූණ සෝදගෙන ආවා. මේ දවස්වල මූණේ පිම්පල්ස් තියෙනවා. ඒක නිසා මම මේ අයිස් ට්‍රීට්මන්ට් එක කරා. ඉතින් මේක කරලා මම වැඩ කරන්න පටන් ගත්තා. ටු-ඩු ලිස්ට් එක මම ඈ තමයි ලියලා තියාගත්තේ. ලියලා නිදාගත්තේ. ඊට පස්සේ පාඩම් කරන්න ගත්තා. මම අද පාඩම් කරන්න තියෙන බයෝ ටිකේ කොටස් වලට වෙන් කරලා ලියාගත්තා. එතකොට එකින් එක ඒ කරගෙන යන්න තමයි මට තියෙන්නේ.
මුල් ටික ඉවරයි. ඊළඟට මම කාලා හිටියා. උදේ කෑම කරන්න නෙවෙයි ඊට කලින් පොඩි ස්නැක් එකක්. ඊට පස්සේ ඉතුරු ටිකත් ඉවර කරා. කාලා ඉවර කළා. අද උදේම වහින්න පටන් අරන් ඉතින් ඇස්සට අහු වෙන්නේ නැතුව මම මුදුවේ ගිහින් මිනිහ මල් එක කඩාගෙන ආවා. මම දැනටමත් මුළු කාමරේම ඩීප් ක්ලීන් කරලා තියෙන්නේ අවුරුද්දක. මේ පාර මම ටිකක් ලස්සන අස් කරා. අදත් ලොකුවට නම් අස් කරන්න තිබුණේ නෑ. පොඩක් ලේසියට අස් කරගත්තා. මේ තියෙන්නේ මගේ ස්ටඩි චැලෙන්ජ් එක. ඒක මම ලිපුවට ලියාගත්තේ නෑ. නිකන් කරන්න ඕන ටික විතරක් පොඩ්ඩක් ලියාගෙන දවස් ටික නියම කරගත්තා. ඉතින් අදට ව්ලොග් එක ඉවරයි. ගිහින් එන්නම්. බයි බයි.